ඔන්න ඉතින් අදත් ටෙමු ඕඩර් එකක් ආවා. මම ඕඩර් කරපුවා තමයි. හැබැයි මතක නැහැ මොකද ටික දවසකට කලින් ඕඩර් කරලා තියෙන ඕඩර්ස් කීපයක්ම දාලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ මම ගන්න ප්‍රොඩක්ට්ස් වලින් මොන හරි දෙයක් මම පේ කරපු ගානට සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙන හොඳ ප්‍රොඩක්ට්ස් කියලා මට දැනුණොත් මම ඔයගොල්ලන්ටත් ඒක කියන්නේ. එතකොට ඔයගොල්ලන්ටත් ඒක ලේසි වෙයි. ඔයගොල්ලන්ගේ shopping experience එකට කියලා. ඉතින් මම ඒ ගමන් ඔයගොල්ලන්ට චූටි දේවල් ටිකක් මතක් කරන්නම්. එකක් තමයි දැන් මේ Temu වගේ platforms අපේට ආවට පස්සේ අපිට හරිම ලේසියිනේ shopping කරන්න. ඒකෙන් වෙන ප්‍රධානම දේ තමයි කලමනාකාරීත්වයක් නැති ගෘහණියෝ එහෙම නැත්නම් ඒක ගැහණු කට්ටිය විතරක් නෙමෙයි ගැහණු පිරිමි ඕනම කෙනෙක් කිසිම කලමනාකාරීත්වයක් නැති කෙනෙක්ට මේ platform එකක් හම්බෙච්ච ගමන් ඕන දේ එපා දේ හැම දෙයක්ම මේකෙන් ගන්නවා. මොකද මේවා ලෝකේ තියෙන මාකටිං. ඉතින් මේකේ ෆොටෝස් දාලා තියෙන්නේ මේකේ විස්තර දාලා තියෙන අපිට අනිවාර්යෙන් මේක ගන්න ඌමනා වෙන විදිහට. ඒ කියන්නේ අපිට අවශ්‍යතා සහ ඌමනා කියලා දේවල් ගොඩක් දෙකක් තියෙනවා. ඉතින් ඒකෙදි අපිට මේ අත්‍යවශ්‍යම දේවල් තමයි අපි දන්නවා මේ ඉස්කෝලේ අපි ඉගෙනගෙන තියෙන අපිට ගියක් කැම බීම වාතාශ්‍රය වතුර ඇඳුම් පැළඳුම් මේවා අපිට අත්‍යවශ්‍යම දේවල්. මේවා නැතුව අපිට ඉන්න බෑ. හැබැයි ඌමනා කියන දේවල් වල සීමාවක් නෑ. මේක අන්ලිමිටඩ්. ඒ කියන්නේ සරලවම හිතන්නකෝ පිටකොටුවේ පොඩ්ඩක් අපි චුට්ටක් ඔය තියෙන ස්ට්‍රීට් හැම එකකම ඇවිද්දොත් එහෙම ඒ තියෙන හැම එකක්ම අපේ ගෙදරට අවශ්‍ය බඩු කියලා අපිට හිතෙනවා. මේක ගත්තොත් හරි ටෝච් එකක්. හරි අපිට ඕනේ කලවරට යන්න පුළුවන් වෙන්න පුළුවන්. කැලෙන්ඩරයක් අඳිනේ බලා ගන්න පුළුවන්. මිටියක් අපිට හිතනවා මේක අපිට ඕන වෙනවා කියලා. ඇත්ත ඕන වෙනවා කිව්වට හැබැයි අපිට ඒ තියෙන හැම දෙයක්ම වියදී ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි Temu කියලා කියන්නේ. මේ ඇප්ලිකේෂන් අපිට ගොඩාක් රීච් එක ලං කරලා තියෙනවා. මේකේ අපිට අත්‍යවශ්‍ය දේවල් වලට වඩා අපිට ඕන නැති දේවල් ගොඩාරියක් තියෙනවා. ඉතින් මම මතක් කරනවා ආසාවට shopping කරනවා කියලා ගොඩාක් දෙනෙක් අපි මුලදීම දැනගන්න ඕනේ අපේ ෆයිනෑන්ෂල් කැපැසිටි එක කොච්චරද අපිට වියදම් කරන්න පුළුවන් කොච්චරද අපේ හැකියාව කොච්චර ප්‍රමාණයද කියලා දැනගෙන තමයි අපි මේ හැම එකක්ම කරන්න ඕනේ. එහෙම නැතුව ඔහේ දකින්නම් වාලේ අපි මේවා මිලදී ගන්න ගියොත් එහම ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ කාරණාව හොඳට මතක තියාගන්න. මම මේ මගේ ඔඩියන්ස් එකේ මාව බලන කවුරු හරි ඉන්නවා නම් ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ ලොකු වැදගත්කමක් ඇති කියලා තමයි කියන්නේ. මේ ලෝකේ තවත් පිරිසක් ඉන්නවා ෆයිනෑන්ෂියලි ෆ්‍රී මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලන්ට මුදල් ප්‍රශ්න නැහැ. ඉතින් ඒගොල්ලන් මේ ඕන දෙයක් මිලදී ගත්තට ඒගොල්ලන් ප්‍රශ්න නැහැ. සමහරట్లాට ඒගොල්ලන්ගේ ආදායමත් එක්ක බලද්දි මේ වගේ පුංචි වියදම් ඒගොල්ලන්ට දැනෙන්නවත් නැහැ. හැබැයි අපි බහුතරයක් මධ්‍යම පාන්තික ඉහළ සහ මධ්‍යම පාන්තික පහළ මිනිස්සු ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණා, ඒ කියන්නේ තමන්ගේ ආහාර පාන ටික හොයාගන්න, තමන්ගේ ඇඳුම් පැළඳුම් ටික ගන්න, තමන්ගේ බේත් ටික ගන්න, එතකොට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න, ඕගොල්ලන්ගේ අත්‍යවශ්‍යම එන්ටර්ටේන්මන්ට් වලට අවශ්‍ය දේවල් ටික තියාගන්න ඕගොල්ලන්ට මුදල් ඇත්තටම නැති වෙනවා. අපි අහලා තියෙනවා ගොඩාක් ඒ වගේ අත්දැකීම් තියෙනවා. හරි ඒ හැල්ලත් අහපු ගමන් අපි බලමු මොනවද දාලා තියෙන්නේ කියලා. හරි. මම මේ දවස්වල ඔයගලන්ට ප්ලාන්ට්ස් පෙන්වන්නේ. ඉතින් මේකත් තවත් මම ඕඩර් කරපු ප්ලාන්ට් එකක්. ඉතින් මම නම් මේවා ගොඩක් දුරට shopping කරන්නේ. මේවා මට ගොඩක් උවමනා වෙනවා හේතුව මගේ මෙතන ලොකේෂන් එක විජංගස් බියුටි ලා මේක මම කරගෙන යන්නේ සැලෝන් එකක් බියුටි ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් ඒ විදිහට. ඉතින් එතකොට මගේ ළඟට එන ප්‍රාරිභෝගිකව එන්නේ රූපලාවන්‍ය සත්කාර කරගන්න. එතකොට ෆේෂියල් එකක් දාගන්න. එතකොට එහෙම නැත්නම් බියුටි ට්‍රීට්මන්ට් එකක් කරන්න, මෙනිකියුර් එකක්, පෙඩිකියුර් එකක් කරගන්න. එහෙම නැත්නම් ඒගොල්ලන් ලස්සනට ඩ්‍රෙස් කරගන්න. එහෙම නැත්නම් හෙයාර් ට්‍රීට්මන්ට් එකකට. ඉතින් මේ වගේ දේවල් වලට එද්දී ඒගොල්ලන්ගේ වටපිටාව ලස්සනට තියන්න ඕනේ. ඉතින් මම ආස කරන දෙයක් තමයි මගේ ළඟට එන ක්ලයන්ට්ට හොඳ ඇට්මොස්ෆියර් එකක් දෙන්න. ඒගොල්ලන් හරිම කාර්ය බහුල ජීවන රටාවකින් එන්නේ මහන්සි වෙලා වැඩ කරලා තේට් වෙලා ඉදි මම ආසයි මෙතෙන් ආවට පස්සේ ඒගොල්ලන්ගේ මේ වැඩ ටික කරගන්න අපොයින්ට්මන්ට් ටයිම් එකේ ඒගොල්ලන්ට වාඩි වෙලා නිදහසේ පොඩ්ඩක් ඇස් වලට ඒක නිසා මම ගොඩක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියලා තියෙනවා. ඉතින් ඒ වගේම මම තව ලස්සන කරන්න මේ වගේ දේවල් එකතු කරගන්න. ඉතින් හැම වෙලේම මම ඕගොල්ලන්ට කියන්නේ shopping කරද්දී මොකක් හරි අයිඩියා එකක් ප්ලෑන් එකක් තියාගන්න. අපි දකින්න වාලේ හරි නැත්නම් කවුරු හරි එක විකුණන නිසා අපි මිලදී ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම හිතනවා ඒක ඔයගොල්ලන්ට ගොඩක් වටී කියලා. මොකද අපි දන්න කට්ටිය ඉන්නවා සමහර ගැහණු කට්ටිය විශේෂයෙන් ගෘහණියෝ ඒගොල්ලන් ෆයිනෑන්ෂියලි මොකුත් earn කරන්නේ නැහැ. එතකොට ඩිපෙන්ඩ් වෙන්නේ ගොඩක් වෙලාවට හස්බන්ඩ්ගේ සැලරි එකෙන්. හැබැයි හස්බන්ඩ් දන්නේත් නැහැ ඒගොල්ලන් දකින හැම වෙලේම ඕඩර් කරනවා. ඉතින් එහෙම වුණාම ඒක
ලොකු පෞල් ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මම ඒ උදාහරණයක් කිව්වේ මම හිතනවා මම මීන් කරන දේ ඔයගලන්ට තේරෙනවා ඇති කියලා. ඉතින් ඔන්න මේක මාරම ලස්සනයි. ඇත්තමයි two colors වලින් තියෙනවා මාරම ලස්සනයි. මේකට මට දෙන්න පුළුවන් 10න් 9.5ක් දෙන්න පුළුවන්. ඉතින් ඒක සක්සස් ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේ වගේ තමයි මේ මගේ ළඟ මේ වගේම රියල් ප්ලාන්ට් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේක මම අර කලින් ඕඩර් එකේ ගත්ත එකක් බලන්න හරිම ලස්සනයි. පොඩ්ඩක්වත් මේක නිකන් මේ බොරු කියන්නේ පොඩ්ඩක්වත් මේක ආටිෆිෂල් එකක් කියලා හොයන්න බැරි තරමටම හොඳයි. ඉතින් මම මේක නිදා දුන්නේ 10න් 9යි. ඉතින් මම අද මේ ප්ලාන්ට් එකට මේකට 10න් 9.5ක් දෙනවා. ඔව් ඒක වටිනවා ඒ තරමට. මේක මොකක්ද? හරි. මේකත් මම අර එදා මට ආවේ මල්වැල් වගේ අනේ ඒකෙම මම ඕඩර් කරපු එකක් තමයි මම හිතන්නේ මේක ඕඩර් එක ස්ලිප් කරලා මට වෙනම ඇවිල්ලා තියෙන්නේ. ඔව් දෙකක් තියෙනවා. හරි. ඒකත් හොඳයි. ඒකත් ෂේප් අපි ඔය ඩෙකොරේට් කරගන්න වැඩ වලට වටිනවා. මේකත් ප්ලාන්ට් එකක්. ඔව් මේකත් ප්ලාන්ට් එකක්. දැන් මම හිතන්නේ මේවෙන් පස්සේ මට ප්ලාන්ට්ස් ඇති හොඳටම. ඒකත් හොඳයි. ඒකට මට දෙන්න පුළුවන් 10න් 8ක් දෙන්න පුළුවන්. 10න් 8ක් දෙන්න පුළුවන්. තව මොනවද? මේකත් වෝල් ස්ටිකර්ස් වගේක්. මම ඔයගලන්ට පෙන්නන්නම්. මම ඉතින් ගොඩක් මේවා හරියටම චෙක් කරලා බලලා තමයි මම ඕඩර්ස් දාලා තියෙන්නේ. මට දැන් මතක නැහැ හරියටම මොකක්ද කියලා. නමුත් මම චෙක් කරලා බලලා දාලා තියෙන්නේ. චුට්ටක් පොඩි වෙලා. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක්. හැබැයි අවුලක් නැහැ. මෙන්න මේ වගේ ලස්සන ප්ලාන්ට්ස් වල පික්චර්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේවා හරිම මේ මම ඕගලන්ට කියන්නේ ඇත්ත ප්ලාන්ට්ස් තියාගන්න, ඇත්ත ප්ලාන්ට්ස් හදාගන්න, මේන්ටේන් කරගන්න. ඊට අමතරව මෙන්න මේ විදිහට මේක හොඳයි ලස්සනයි. මේකට මට දෙන්න පුළුවන් 10න් 8.5ක් දෙන්න පුළුවන්. තවත් ඒ වගේම සෙට් එකක් මම දාලා දෙන්නේ මම එච්චර දැම්මද මට මතකත් නෑ. මේවත් මට මගේ බියුටි සෙන්ටර් එකට මට යූස් කරන්න තමයි මම අරගත්තේ. ප්‍රශ්නයක් නැහැ. ඔව් මේකම කැක්ටස්. මේ කැක්ටස් එහෙම ඇත්තටම කිව්වොත් එහෙම මේවා සාමාන්‍යයෙන් ගෙවල් ඇතුලේ තියාගන්න හොඳ නැහැ. ඒක නිසා මම කැක්ටස් කොහොමදත් හදන්නේ නැහැ. වාස්තු වලට අනුව වාස්තු ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උගල දන්නවා ඇති කැක්ටස් හදන්න එපා, තියාගන්න එපා ගෙවල් ඇතුලේ හොඳ නැහැ. අනේ මේක පට්ටා. මේ කලර්ෆුල් ප්ලාන්ට් එකක්. ඒකත් ලස්සනයි. තව බලමු මොනවද තියෙන්නේ. හරි. අවසාන එක ඒක කට් කරන්න නැතුව එවලා තියෙන්නේ. ඒකත් ප්ලාන්ට්ස් 3ක්. ප්ලාන්ට්ස් 3ක මේකක්. අරකට මම දුන්නා 8.8ක්. ඔව් 8ක් දුන්නා 10න් 8ක්. ඉතින් මේක එකටම ආවට අපිට මෙතනින් මේ තුන වෙන වෙනම ගලව ගන්න පුළුවන්. ගලවලා ප්‍රෙස් කරන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒකත් ඕකේ. මම ඔයගලන්ට කලින් පෙන්නුවනේ මේක. මම ඒක එළියට අරගෙන පෙන්වන්න බැරි වුණා. ක්වොලිටි එක මම ආයෙ වෙලාවට මේක සෙට් කරාට පස්සේ පෙන්වන්නම්. මේකත් ලස්සනයි. මට මේකට දෙන්න පුළුවන් 10න් 8.5ක් දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්න ආයෙත් ඕඩර් එකක් ආවට පස්සේ මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ට හොඳ රිවිව් එකක් දෙන්න. මතක ඇතුව අනිවාර්යයෙන්ම ඔයගලන් ප්ලෑන් කරලා ඔයගලන්ට අත්‍යවශ්‍යම දේවල් පමණක් මුදල් වියදම් කරන්න අමතක කරන්න එපා. හැමුණොත් ඔයාගේ මුදල් ඔයාට ඔයාගේ අවශ්‍යතාව වෙනුවෙන්
නැති වෙන එකක් නැහැ. ගිහින් එන්නම් ආදරෙයි.